සාදරයෙන් පිළිගන්නවා නුවන්ස් බිස්නස් ප්ලේබුක් වැඩසටහනට. අද අපි කතා කරන්න යන්නේ අවශ්‍යතා සහ උවමනා ගැන. දැන් ඔයගොල්ලෝ බලයි ඇයි මේ හදිසියෙම අවශ්‍යතා සහ උවමනා ගැන කතා කරන්න කියලා. මොකද අවශ්‍යතා සහ උවමනා මත තමයි මේ ලෝකේ තියෙන ව්‍යාපාර හැම දෙයක්ම රැඳිලා තියෙන්නේ. හරි. ඔක අපි ප්‍රවේශයක් ගන්නේ ඉකෝන් වලින්. ඒ කියන්නේ ඔයගොල්ලෝ ආර්ථික විද්‍යාව කියලා ඉගෙනගෙන තියෙන්නේ. ආර්ථික විද්‍යාවෙන් තමයි මේකට ඉස්සෙල්ලම ප්‍රවේශයක් ගන්න පුළුවන් තැන තියෙන්නේ. එතකොට අපිට තියෙන අවශ්‍යතාවල්. හරි. ඒ කියන්නේ අපි ඔකට කියනවා needs ඉංග්‍රීසි වලින්. දැන් අපි ගත්තොත් thirsty ඒ කියන්නේ තිබහ කියන්නේ අපිට තියෙන biological need එකක්. එතකොට ඉස්සර මුකුත්ම නැති කාලේ මිනිස්සු තිබහ සංසිඳව ගත්තේ කොහොමද? වතුර එකක් බීලා. හරි. ඊට පස්සේ තමයි ලෝකේ ඩෙවලොප්මන්ට් එකත් එක්ක ඔය විවිධාකාර needs fulfill කරගන්න options ආවේ. ඒ කියන්නේ wants create කරේ. හරි. ගොඩක් වෙලාවට කට්ටිය කියනවා wants create කරේ marketersලා කියලා. ඔව් ඒකත් ඇත්ත. මොකද තමන්ගේ නිෂ්පාදනය ඊළඟ ලෙවල් එකට අරගෙන යන්න. ඒ කියන්නේ කස්ටමර්ගේ අයිඩෙන්ටිෆයි කරපු ગેප් එකක් fulfill කරන්න මිනිස්සු ওই need එක ඇතුලේ want එකක් establish කරා. අපි උදාහරණයක් ගත්තොත් වාහන කියන දේ ගත්තොත් අපි ඔයගොල්ලෝ දන්නවා අපිට ගමනක් යන්න අපි තුන් මාතර ඉඳලා ගාල්ලට යන්න කියලා. ඔය ගමන යන්න අපිට ඕන තරම් options තියෙනවා. හරි. එහෙම නැත්නම් තමන්ගේ අපි කියමු අපේ ගමනාගමන අවශ්‍යතාවය සපුර ගන්න අපිට ඕන තරම් ක්‍රම තියෙනවා. හැබැයි අපි සමහර අය අතේ තියෙන මුදලට පොඩි වාහනයක් අරගෙන යනවා. සමහර අය මිල අධික වාහන ගන්නවා. හරි. හැබැයි ඔක අරගත්තොත් අපි need එක, ඒ කියන්නේ අපේ තියෙන අවශ්‍යතාවය fulfill වෙන්න ඔය වාහන දෙකෙන්ම කරන්න පුළුවන්. ඔයාට Alto එකක ගියත් ඔය අවශ්‍යතාවය fulfill කරගන්න පුළුවන්. හරිද? Range Rover එක ගියත් ඔය අවශ්‍යතාවය fulfill කරගන්න පුළුවන්. ගමනනේ. හැබැයි අපි ඒකට අමතරව මේ wants කියන එක හරහා, ඒ කියන්නේ උවමනාවන් හරහා අපි සමහර දේවල් තවත් ඇඩ් කරලා තියෙනවා මේ need එක ඇතුළට. අපි හිතමු කෙනෙක්ට පුළුවන් තමන්ගේ වත්කම, එහෙම නැත්නම් තමන්ට තියෙන ස්ටේටස්, අපි කියන social status කියලා. social status පෙන්වන්න වාහනයක් පාවිච්චි කරනවා. එතකොට අර අපි කියන need එකම fulfill කරන එක නෙවෙයි. එයාට ඒක එහා බැඳිච්ච තව wants උවමනා ටිකක් තියෙනවා. ඒකට සමාජයට තමන් ඉන්න තත්ත්වය පෙන්වන්න මේ වාහනේ අපිට පාවිච්චි කරන්න පුළුවන් කියන එක අරගෙන තියෙනවා. එතකොට ලෝකේ මිනිස්සු ඒ කියන්නේ නිෂ්පාදකයෝ, සේවා සහ භාණ්ඩ හා සේවා සපයන නිෂ්පාදකයෝ ටාගට් කරලා තියෙන්නේ ඔන්නතන. ඒක නිසා තමයි අපි සමහරක් වෙලාවට අපිට වතුරෙහි fulfill කරගන්න පුළුවන් thirsty කියන need එක fulfill කරන්න අපි සමහරක් වෙලාවට සාමාන්‍යයෙන් රුපියල් 2000 3000ක් වියදම් කරලා ඒ වතුර එකකින් fulfill වෙන්න තියෙන need එක අපි වෙන මොන හරි beverage එකක් අරගෙන fulfill කරගන්න. මොකද ඒකත් එක්ක අපි ගන්න experience එකකුත් දෙනවා අපිට. අපි ගත්තොත් අපි coffee shop එකකට ගිහිල්ලා coffee එකක් ගන්න වෙලාවට අපිට ඒක plain tea එකක් ගන්න පුළුවන් චූටි වටේ ළඟ තියෙන තේ කඩේකට ගිහිල්ලා. හැබැයි ඒ ගන්න experience එකයි අර coffee shop එකට ගිහිල්ලා අපි coffee එකක් ගන්න experience එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. social status එකකුත් වෙන්නනවා. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා දැන් මෙන්න මේ needs and wants අතර කරන play එකෙන් සාමාන්‍යයෙන් නිෂ්පාදකයෝ තමන්ගේ customer attract කරගන්න, ඒකම තමන්ගේ profit එක, තමන්ගේ ලාභය වැඩි කරගන්න නොයෙකුත් උපක්‍රම කරලා තියෙනවා කියලා. හරි. එතකොට මේක ස්ට්‍රැටජි එකක්. එහෙම නැත්නම් මේක ක්‍රමෝපායක්. ව්‍යාපාරයක් ඉස්සරහට අරගෙන යන්න. අපි ඊළඟ එකේදී කතා කරමු. ඊළඟ එපිසෝඩ් එකේදී කතා කරමු කොහොමද මේ need එකක් want එකක් හදලා ලෝකේ බ්‍රෑන්ඩ්ස් හදලා තියෙන්නේ. හරි. දැන් අපි දන්නවා Apple සමාගම ෆෝන් එකක් රිලීස් කරනකොට ප්‍රී බුකින් එහෙම නැත්නම් කලින් වෙන් කරගන්න
ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. මොකද ඒ ඩිමාන්ඩ් එක යාලා ක්‍රියේට් කරලා තියෙනවා. ඒ ක්‍රියේට් කරලා තියෙනුනෝ මම කියන වෝන්ට් එක ක්‍රියේට් කළා. ඉතින් අපි ඒ ගැන ඊළඟ එපිසෝඩ් එකේදී කතා කරමු. අපි ආයි තමයි